Hi friends. TV series එකේ පළවෙනි සීසන් එකේ 8 වෙනි එපිසෝඩ් එක නැත්තම් අවසාන එපිසෝඩ් එකයි අද අපිට බලන්න තියෙන්නේ. මෙච්චර දවසක් බලාගෙන ආපු කතාව එකපාරටම මේ එපිසෝඩ් එකෙන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ස්කිප් නොකර අනිවාර්යෙන් බලන්න. කලින් එපිසෝඩ් එකේදී රජිනව ප්‍රාණාපයට අල්ලගෙන හිටපු හැමෝම ජෙනරල් මරලා දැම්මා. ඒ විතරක් නෙමෙයි. අච්චර ගුටි කාලා නැගිට ගන්නවත් බැරුව ඉන්න රජින මේ කණ්ඩායමේ නායකයාට උදව් වෙනවයි කියලා අපි හිතාගෙන හිටපු අර කාන්තාවගේ උදව්වෙන් Tamanට වදහිංසා කරපු ලොක්කව Tamanගේ අතින්ම මරලා දැම්මා. අවසානයේදී එයාගෙන් පලි ගත්තා. මේ තරම් දුරක් ඇවිත් Tamanගේ ජීවිතය පරදුවට තියලා Tamanව බේරගන්න ආපු ජෙනරල්ට රජින අදහා ගන්න බැරි තරම් ලොකු සර්ප්‍රයිස් එකක් දුන්නා. Tamanට විරුද්ධව කුමන්ත්‍රණය කරපු කීප දෙනෙක්ව මරලා දාන්න Taman මුළු රටක් ජාතියක්ම වනසලා දැම්මයි කියලා Tamanව විශ්වාස කරලා මෙච්චර කාලයක් මං හිතන්නේ අවුරුදු 25ක් විතර වෙන්නේ නැති. මේ තරම් කාලයක් රජිනගේ නියෝග ඉෂ්ට කරන්න ජෙරාමරෙල්වයි එයාගේ දරුවන්වයි හොයාගන්න ගව් ගණන් ඇවිදලා මහන්සි වුණු මේ හමුදාවට දැන් යන එන මන් නැති වෙලා Tamanගේ දරු පවුල් නැහැ. ඉන්න හිටින්න තැනක් නැහැ. මේකට වග කියන්න ඕන රජින කියලා එයාලා දැනගත්තොත් මුළු හමුදාවම රජිනව මරලා දාවි. සොල්දාදුවන් අතරෙම ලොකු කලබලයක් ඇති වේවි. කවුරු මොනවා කිව්වත් ඒක අහන තත්වයක එයාලා නැති වේවි. මේ වගේ තත්වයක් ඇති නොවෙන්නයි ජෙනරල්ට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා එයා කුමරිය මැග්‍රාට සිංහාසනේ බාර ගන්න කියනවා. මෙහි ජෙරාමරෙල්ව දැක බලා ගන්න යන ගමනේ අවසානයේටම ආපු බාබාවස්ගේ ටීම් එක දෙකට බෙදෙනවා. ජෙරාමරෙල්ගේ දරුවන්ට විතරයි ඇතුළට එන්න අවසර තියෙන්නේ කියලා කියපු නිසා බාබාවස් පැරිසා කකුලේ ඊතලයේ වැදුණු ෂැඩෝ ආපු දිහාවටම යනවයි කියලා දරුවන්ට බොරු කියලා පිට වුණාට හනීෆා සහ කෝෆුන්ගේ ආරක්ෂාවට මෙහි ප්‍රශ්නයක් නැහැ කියලා දැනගත්තට පස්සේ තමයි බාබාවස් ඇත්තටම මෙහෙන් පිට වෙන්නේ. එතකන් ඈතට වෙලා ඉඳගෙන මෙයාලා දිහා සෝදිසියෙන් ඉන්නවා කියලා පැරිස් එක්ක කතා කරගෙන එයා යන්නේ. හනීෆා සහ කෝෆුන් අඳුරේ පාලමක් උඩින් ඇවිදන් යද්දි විශාල ආලෝකයක් තියෙන ලයිට් එකක් පත් වෙනවත් එක්ක කලින් එපිසෝඩ් එක ඉවර වුණා. දැන් එතන ඉඳන් ඊළඟට මොනවද වෙන්නේ කියන එක බලමු. පළවෙනි වතාවට අඳුරේ මේ තරම් ලොකු ආලෝකයක් දකින්න හින්දා එයාලා එහෙමම නැවතුණා. එහෙම නැවතිලා බලාගෙන ඉන්න එයාලා දෙන්න ගාවට පුද්ගලයෙක් ඇවිදන් එනවා. කවුද කියලා බැලින්න ජෙරාමරෙල්. ඔව් මෙයාලගේ ඇත්තම තාත්තා. Tamanගේ දරුවන්ව මේ තරම් කාලයකට පස්සේ දකින්න එක එයාට හුඟක් සතුටුයි. නමුත් මුලින්ම එයා ගිහින් බදාගන්නේ පුතා කෝෆුන්වයි. ඊට පස්සේ තමයි එයා හනීෆාව බදාගන්නේ. දෙන්නවම එයා පිළිගන්නවා. පුංචි අතදරුව විදිහටයි මං ඔයාලව දැක්කේ. දැන් බලන්නකෝ. ඔයාලා හුඟක් ලොකු වෙලානේ. අනිත් එක මං හුඟක් බය වෙලා හිටියේ. ඔයාලට මෙතනට එන්න බැරි වේවි කියලා හිතලා. නමුත් ඔයාලා හොඳයි. ඔයාලා හුඟක් ශක්තිමත්. ඒකයි මේ තරම් දුරක් ඇවිත් ඉන්නේ. හරියන්න අපි ඇතුළට යමුයි කියලා හනීෆා සහ කෝෆුන් ඔයා ඇතුළට එක්කන් යනවා. ඔයාලා දන්නවද මේ ගොඩනැගිල්ල කාලයකට කලින් බන්ධනාගාරයක් විදිහට පාවිච්චි කරපු එක. දැන් අපි ඒක මොඩිෆයි කරලා අපේම බලකොටුවක් විදිහට හදාගත්තා. ඔයාලට රැට වුණත් මෙහි බය වෙන්න දෙයක් නැහැ. මෙහි අපිට ඇති තරම් ආලෝකය තියෙනවා. මොකද අපිට අපේම විදුලි බලාගාරයක් තියෙනවා. අපි එකකින් විදුලිය නිෂ්පාදනය කරලා මේ විදිහට ආලෝකය ලබා ගන්නෙ. ඔයාලට හුඟක් මහන්සි නම් ගිහින් හොට් වොටර් ෂවර් එකකින් නා ගන්න පුළුවන්. එළියේ තමයි මේ තරම්ම සීතලට තියෙන්නේ. ඇතුළ හොඳට උණුසුමට තියේවි. මොකද ඇතුළේ හීටරයක් තියෙනවා. බය වෙන්න එපා. ඊට පස්සේ මේක ඔයාලගේ ගේ කියලා හිතාගෙන හැසිරෙන්නයි කියලා ජෙරාමරෙල් එයාලව ඇතුළට එක්කන් යනවා. එයා කියපු දේවල් මොනවද කියලා හිතා ගන්නවත් බැරුවයි මේ දෙන්න අහගෙන එන්නේ. ඉක්මනට එන්න. අපි ඇතුළට යමු. ඔයාලා එනකන් කට්ටිය බලාගෙන ඉන්නවයි කියදී. කට්ටිය ඒ කවුද කියලා අහගන්නවා වගේ හනීෆා සහ කෝෆුන් දෙන්නට දෙන්න මූණ බලා ගන්නවා. මෙයාලා ඇතුළට යද්දි මෙතන ආරක්ෂාවට ඇස් පේන්නේ නැති දෙන්නෙක් ඉන්නවා. මම තමයි ජෙරාමරෙල් කියලා කිව්වට පස්සේ එයාලා මොකුත් ප්‍රශ්න කරන්න ගියේ නැහැ. ඇස් පේන්නේ නැති කිසිම කෙනෙක්ට ඇතුළට එන්න බෑයි කියලා කිව්වට දැන් මෙතන ආරක්ෂාවට ඇස් නොපෙනෙන දෙන්නෙක් ඉන්නවා. මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා හරියට තේරෙන්නේ නැහැ නේද? හරි ඉස්සරහට බලමුකෝ. එන්න. මේ ඉන්නේ ඔයාලගේ සහෝදර සහෝදරියෝ. මොකක්ද කියලා බැලින්නම් මෙතන ජෙරාමරෙල්ගේ දරුවෝ ඉන්නවා. මං හිතන්නේ 10 දෙනෙක් විතර ඉන්නවද කොහෙද? මුලින්ම එන කෙනා ඔලමෙන් මේ විදිහට එක්කෙනා පස්සේ එක්කෙනා ඇවිත් මෙයාලව පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි. මේ හැම කෙනෙක්ටම හොඳට ඇස් පේනවා. හරි. එන්න අපි කැම කන්න යමුයි කියලා. හැමෝම එකම මේසික වාඩි වෙලා කැම කන්න පටන් ගන්නවා. මේ හැදුණු දරුවෝ නම් හරිම විනීතව ටේබල් මැනර්ස් ඇතුවයි කන්නේ. නමුත් අපේ දෙන්න බලන්නකෝ. හැන්ද පාවිච්චි කරලා කන්න දන්නේ නැති කියලා අහනවා වගේ එතන එක්කෙනෙක් බලාගෙන ඉන්නවා. එයාලට මේව තාම හුරු නැහැ. ටික දවසකින් හුරු වේවි. හරි. එන්න මං ඔයාලගේ කාමර පෙන්නන්නම් කියලා. ජෙරාමරෙල් හනීෆා සහ කෝෆුන්ව එක්කන් යනවා. දෙන්නටම තනි කාමරයක් දීලා තියෙන්නේ. මුලින්ම හනීෆාගේ කාමරය. ඇතුළට ආපු ගමන් ජෙරාමරෙල් මොනවද විස්තර කරනවා. නමුත් හනීෆා ඒවට ඇහුම්කන් නොදී බිත්තියේ අලවල තියෙන පින්තූරයක් දිහාම බලාගෙන ඉන්නවා. මේක හරිම ප්‍රසිද්ධ පින්තූරයක් කියලා පැහැදිලි කරපු ජෙරාමරෙල් ඊට පස්සේ මෙයාලට නාන කාමරේ පෙන්නන්න එක්කන් යනවා. මේ තියෙන ෂවර් එක ඔයාලට මේකෙන් නා ගන්න පුළුවන්. උණු වතුර තමයි එන්නේ. මෙන්න බොඩි වොෂ් එකකුත් තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් මෙතෙන්ට ඇවිත් නා ගන්න පුළුවන්. ඊට පස්සේ කෝෆුන් යනවා එයාගේ කාමරේට. රාත්‍රී කාලේදී වුණත් හැම දෙයක්ම හොඳින් දැක බලා ගන්න අවශ්‍ය වෙන විදුලි ආලෝකය මෙතන තියෙනවා. ඒ විතරක්ද කාමරේ උණුසුම්ව තියාගන්න හීටරයක් තියෙනවා. මේ දේවල් දකිනකොට කෝෆුන්ට හරි පුදුමයි. පොත් කියවලා මේවා දැනගෙන තිබුණාට දැන් එයා දකින්නේ කොච්චර පහසුකම් හදලා තිබුණත් එයාට වැඩක් වුණේ නැහැ. මේ කාමරේ එයාට තනියම නිදා ගන්න බැරි වුණා. ඒ නිසාම හනීෆාගේ කාමරේට යනවා. තනියම නිදා ගන්න මට බෑ. ඒක හරි අමාරුයි. අලුත් තැනකට ඇවිත් තනියම නිදා ගන්නයි කිව්වොත් අපි කොහොමද නිදාගන්නේ? එහෙම කරන්න බෑයි කියලා ඇයි එයාට තේරෙන්නේ නැත්තේ හනීෆා? හරි. අපි හැදුණු විදිහ වෙනස්. එයාලා හැදුණු විදිහ වෙනස්. ඔයා එන්න. අපි දෙන්න නිදාගමුයි කියලා. දෙන්නම එක ළඟින් නිදා ගන්නවා. එහෙම වුණත් එයාලට නිින්ද යන පාටක් නැහැ. එතනින් එහෙමම කට් කරලා මේ ජෙනරල්ව බලමු. රජිනව අල්ලගත්තු අර කණ්ඩායමේ හිටපු හැම කෙනෙක්
කෙනෙක්වම ජෙනරල්ගේ සොල්දාදුවන් මරලා දැම්මා. එයාට උදව් කරපු අර කාන්තාව විතරයි දැන් ජීවතුන් අතර ඉන්නේ. එයාවත් හරිම පරිස්සමෙන් වෙන කාත් එක්කවත් කතා කරන්න බැරි වෙන විදිහට කූඩාරමක් ඇතුළට අරගෙන යනවා. මොකද කියනවා නම් කේන් රැජිනව තනතුරින් පහ කරලා සිංහාසනයේ මෑග්‍රාව වාඩි කරවන්න යනවයි කියලා කතා වුණ හැම දෙයක්ම මෙයත් එතන ඉඳන් අහගෙන හිටියලු. ඔයා මේ ගැන කඩක් හොල්ලනව නෙමෙයි කියලා තර්ජනය කරලයි එයාව මේ කූඩාරම ඇතුළට අරගෙන යන්නේ. ඒ කූඩාරමටම වෙලා ඉන්න බූට්ස් දිහා බලලා පුතා මෙන්න මෙයාව ඔයා බලා ගන්න ඕන. මෙයාට කාත් එක්කවත් කතා කරන්න තහනම්. කතා කරන්න විතරක් නෙමෙයි එයාට ලං වෙන්නවත් තහනම්. ඔයාගේ ජීවිතේ පරදුවට තියලා හරි ඔයා මේ වැඩේ කරන්න ඕනයි කියලා කියද්දි එහෙම නොවුනොත් මොකද කරන්නේ? මං අහන්නේ මාවත් පව් කරගෙන ඇවිත් කවුරු හරි මෙයත් එක්ක කතා කරොත් මොකද සිද්ධ වෙන්නේ කියලා අහනවා. වොමනාවෙන්ම තමයි එයා මේ විදිහට අහන්නේ. ජෙනරල් එක්ක රණ්ඩුවට පැටලෙන්න වගේ. කවුරු හරි කතා කරලා තිබ්බොත් එහෙම එයාට මගේ අතින් මැරුම් කන්නයි සිද්ධ වෙන්නේ කියලා එයා පිට වෙනවා. ජෙනරල් සහ බූට්ස්ට මුලින් ඉඳන්ම ඒ තරම්ම රුස්සන් නැහැ. එතනින් කට් කරොත් ජෙනරල් මැග්‍රා එක්ක වැදගත් දෙයක් කතා කර ඉන්නවා. පුංචි කාලෙදිම ඔයා මට කිව්වා කුමරිය ඔයාගේ අක්කව විශ්වාස කරන්න එපා. එයාට රජකම බාර දුන්නට කවදා හරි දවසක මට හුඟක් කනගාටු වෙන්න සිද්ධ වෙවි කියලා ඔයා මට කලින්ම කියලා තිබුණා. නමුත් මං තමයි ඒවා විශ්වාස කරේ නැත්තේ. ඔයා කියපු දේ ඇත්තටම සිද්ධ වුණා. දැන් මං හුඟක් කනගාටු වෙනවා. එයාව රැජින කරපු එකට. එදා එයා වෙනුවට ඔයා සිංහාසනයේ වාඩි වුණා නම් මේ තරම් දේවල් සිද්ධ නොවී තියෙන්න ඉඩ තිබුණා. නමුත් දැන් මොනවා කරන්නද? සිද්ධ වුණු දේවල් ආපහු හරවන්න බැහැනේ. ඔයා දන්නවද මෑග්‍රා කුමරිය? දැන් මං ගාව තියෙන විකල්ප දෙකයි. එකක් තමයි ඔයාගේ අක්කා අපේ හමුදාව ඉදිරියට ඇවිත් Taman සිංහාසනය අතහරිනවා. ඒ විතරක් නෙමෙයි. ඒක ඔයාට බාර දෙනවා කියලා එයා විසින්ම කියන්න ඕන. ඊළඟ එක තමයි ඔයාගේ අක්කා. ඒ කියන්නේ කේන් රැජින මිය ගියොත් මොකක්ද වෙන්නේ? ඉබේම සිංහාසනයේ උරුමය ඔයාට ලැබෙනවා. ජෙනරල් මේ වටින් ගොඩින් කියන්න හදන්නේ කේන් රැජිනව මරලා දානවා කියලායි. කොහොම නමුත් මෑග්‍රා එයාගේ නංගිනේ කේන් රැජිනව මරලා දාන්න එයා කැමති වෙයිද? නැහැ. දැන් මේ විකල්ප දෙකම ඔයාගේ අතේ තියෙන්නේ මෑග්‍රා කුමරිය. ඔයා යන්න. ගිහින් ඔයාගේ අක්කත් එක්ක කතා කරලා කොහොම හරි එයාම ඔයාව සිංහාසනයේ වාඩි කරන්න කැමතියි කියනවා වගේ වැඩ කටයුතු සිදු කරන්න බලන්න. එහෙම වුණොත් විතරයි එයාට තව ටික කාලයක් හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් එහෙම මම මගේම අතින් එයාව මරලා දාලා ඔයාව සිංහාසනයේ වාඩි කරවනවා. මේ තරම් වැදගත් සාකච්ඡාවක් මෙහි සිද්ධ වෙද්දී කූඩාරම ඇතුලේ ඉන්න අර කාන්තාව දිහා අපි පොඩ්ඩක් බලමු. කාත් එක්කවත් කතා කරන්න එපා කිව්වට බූට්ස් එක කතා කරන්න එපා කිව්වේ නැහැනේ. ඉතින් එයා බූට්ස් එක කතා කරනවා මේ විදිහට. මෑග්‍රා කුමරියටද ඔයා වැඩ කරන්නේ? මං කාට වැඩ කරත් මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නයක් නම් නැහැ පුතා. මාව බලා ගන්න වැඩේ එයාගේ හමුදාවේ කට්ටියට බාර නොදී ඔයාට බාර දුන්නා නම් එක්ක ඔයා ජෙනරල්ට විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් කුමරිය මෑග්‍රාට විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන. මට හිතෙන විදිහට ඔයා කුමරිය මෑග්‍රාට විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන. කට වහගෙන නිකන් ඉන්නයි කියලා බූට්ස් කෑ ගහනවා. නමුත් ඒ කාන්තාව නම් නිකන් ඉන්න පාටක් නැහැ. එයාගේ කියවිල්ල එයා දිගටම කරගෙන යනවා. ඊයේ වෙනකම් මාව මහ තිරිසනෙක් වහලෙක් විදිහට තියාගෙන හිටියා. එයා කියන හැම වැඩක්ම මං කරලා දුන්නා. ටිකකට කලින් තමයි මට හිතුනේ මං නිදහස් වුණා කියලා. නමුත් මං එහෙම නැහැ. දැන් මං ඔයාලගේ වහලෙක් වෙලා හැමදාම මට මේ විදිහටමද ඉන්න සිද්ධ වෙන්නේ. ඒකට නම් කමක් නැහැ. මං දැන් වයසයිනේ. නමුත් ඔයාගේ කටහඬ අහද්දි ඔයා හුඟක් තරුණ පාටයි. එහෙම නේද? ඔයා තව හුඟක් කල් ජීවත් වෙන්න ඕන දරුවෝ. මෑග්‍රා කුමරියට විශ්වාසවන්තව වැඩ කරා කියලා ඔයාට මොනවද ලැබෙන්නේ? වචනකින් හරි ගරුසරුවක් ලැබුණාද? නැහැ නේද? මට නම් හිතෙන්නේ ඔයාගේ මේ විශ්වාසය මේ රටේ රැජිනටයි ඔයා පෙන්වන්න ඕන. බලයක් ඇත්තම නැති කුමරියට ඔයා වැඩ කරනවට වඩා මේ රටේ රැජිනට ඔයා වැඩ කරොත් ඔයාට මොනවද ලැබෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්ද? රැජිනට විශ්වාසවන්තව වැඩ කරොත් ඔයාට හැම සැප සම්පතක්ම ලැබේවි. සමහර විට රැජිනට පස්සේ තියෙන ඉහළම තනතුර ඔයාට ලබා දෙන්නත් ඉඩ තියෙනවා. හොඳට කල්පනා කරලා බලන්න පුතා. හොඳට කල්පනා කරලා බලලා හොඳ තීරණයක් අරගන්න. රැජිනට වැඩ කරනවද නැත්නම් කිසිම බලයක් නැති කුමරියට වැඩ කරනවද? එතනින් කට් කරලා ජෙනරල් එක කතා කරලා ආපු මෑග්‍රා කේන් රැජිනව හම්බ වෙන්න එනවා. එයා ළඟටම වෙලා ආගිය තොරතුරු එහෙම ටිකක් කතා බහ කරලා ඊට පස්සේ එයා තමන් ළඟ තියෙන මැසේජ් එකක් ලියපු ලණුවක් කේන් රැජිනට බාර දෙනවා. ඒකෙ මෙන්න මේ විදිහටයි ලියලා තිබුණේ. කාලයකට කලින් ඔයා මට අක්කා කෙනෙක් විතරක් නෙමෙයි අම්මා කෙනෙක් විදිහටත් හිටියා. ඒ තරම් ලොකු සෙනෙහසකින් ඔයා මාව බලාගත්තා. ඒ සෙනෙහස ඔයාගේ හිතේ තාමත් කොහේ හරි හැංගිලා තියෙනවා කියන එක මං හොඳටම දන්නවා අක්කේ. මං හිතනවා ඔයාට කාලය වාතාවරණය මේ වගේ දේවල් වලට වෙනස් වෙලා හැඩ ගැහෙන්න පුළුවන් කියලා. ඒකට අවශ්‍ය දැනුමත් ශක්තියත් ඔයාගේ ඇඟේ තියෙනවා. මොනවද මේ විකාර ලියලා තියෙන්නේ? ඇත්තටම ඔයාට මොනවද ඕන වෙන්නේ කියලා කේන් රැජින එයාගෙන් අහද්දි ඔයා පියවරක් පහලට එන්න සිද්ධ වෙනවා අක්කේ. ඒක තමයි මං ඔයාට කියන්න හැදුවේ. ඒ කිව්වේ සිංහාසනේ ඔයා අතහරින්න ඕන. රජිනි කියන තනතුර අතහැරලා ඔයා කුමාරිකාවක් වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි මාව ඔයා හිටපු තැන තියන්නත් ඕන. ඒ කියන්නේ මමයි මින් පස්සේ රජින මටයි සිංහාසනය අයිති වෙන්නේ. මේක ඔයා ප්‍රකාශයක් විදිහට ඔයාගේම සොල්දාදුවන්ට ඔයාගේ කටින්ම කියන්නත් ඕන. මේ දේවල් ටික කරන්න ඔයාට කැමති නම් ඊට පස්සෙත් ඔයාට ජීවත් වෙන්න පුළුවන් වේවි. එහෙම නොවුනොත් අපේ ජෙනරල්ම ඔයාව මරලා දාවි. ඔයා මොකද කියන්නේ කියලා අහද්දි නැහැ. මේක කවදාවත්ම වෙන්නේ නැහැ. මම මරුණත් මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. නැහැ අක්කේ. ජෙනරල් මට පැහැදිලිවම කිව්වා ඔයා තනතුරින් අයින් වෙන්න ඕන. ඔයාම මාව අපේ රටේ රැජිනි කියලා අපේ සොල්දාදුවන්ට ප්‍රකාශ කරන්න ඕන. එහෙම කරන එක ඔයාට හොඳයිලු. එහෙම නැති වුණොත් ඔයාව මරලා දාලා ඊට පස්සේ රැජින වෙන්න ඉන්න මාව සිංහාසනයේ වාඩි කරවනවයි කිව්වා. අපේ ජෙනරල්ගේ හැටි ඔයා දන්නවනේ අක්කේ. එයා කියන දේ ඒ විදිහටම කරන කෙනෙක්. ඒ නිසා ඔයා හොඳට කල්පනා කරලා බලලා තීරණයක් ගන්නයි කියද්දි මට තර්ජනය කරන්න තරම් ඔයාලා ලොක්ක වුණා.
වුණාද? මං ඔයාට තර්ජනය කරන්න ආවේ නැහැ. ඔයා මාව තේරුම් ගත්ත වැරදියක්කේ. විකල්ප දෙකක් තියෙනවා. හොඳම විකල්පය මොකක්ද කියලා ඔයාම තීරණය කරන්න. මම දැන් එළියට යනවයි කියපු මෑග්‍රා රජිනව තල්ලු කරලා දාලා පිට වෙනවා. මෙතනින් එහෙමම කට් කරලා දැන් අපි ජෙරාමරෙල් සහ එයාගේ දරුවෝ දෙන්නව බලමු. ඊළඟ දවසේ උදේම ජෙරාමරෙල් එයාගේ අලුතෙන් ආපු දරුවෝ දෙන්නට මේ ගොඩනැගිල්ල වටපිටාව විස්තර කරනවා. මෙහි මෙයාලටම සෙල්ලම් කරන්න ප්ලේ ඒරියා එකක් තියෙනවලු. මීට වඩා වැදගත් තැනක් තියෙනවා. එන්න මං ඔයාලට පෙන්නන්නම් කියලා එක්කන් ගිය ජෙරාමරෙල් එයාලව පුස්තකාලයකට එක්කන් යනවා. මෙයාලා පුංචි කාලේදී මෙයාලට ඉගෙන ගන්න දීපු පෙට්ටියේ පොත් 2-3යිනේ තිබුණේ. නමුත් මෙතන නම් පොත් 1000කට වඩා තියෙනවලු. කාලයකට කලින් මිනිස්සුන්ට පෙනීම නැති වුණ නිසාම එයාලා මේ පොත් ටික විනාශ කරලා දැම්මා. හුනියමක් කියලා. නමුත් මම රටවටේ ඇවිදපු කෙනෙක්. මං ඊයේ හැම තැනකදීම මට හම්බුණු පොත් හැම එකක්ම අරගෙන ඇවිත් මම මෙතන ආරක්ෂා කරගත්තා. මේ පුස්තකාලයේ හැම අංශයකටම අදාළ පොත් ටික මම වර්ග කරලායි තියෙන්නේ. ඔයාලට එකින් එක බලා ගන්න පුළුවන්. මේ විදිහටම කතා කර කර ඉදිරියට ආපු මෙයාලා වතුර නැති පූල් එකක් ළඟ නවතිනවා. දවල් වෙලාවකදී පොත් ටික මෙතෙන්ට අරගෙන ඇවිත් ඔයාලට කියවන්න පුළුවන්. මෙතනට හොඳට හිරු එළිය වැටෙනවා. මේ පුස්තකාලයේ තියෙන පොත් හැම එකක්ම කියවලා ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න බලන්න. මොකද මීළඟට අපි පෙනීම විතරක් නෙමෙයි දැනුම තියෙන પરම්පරාවක් බිහි කරන්න ඕන. මේක තමයි නව යුගයක ආරම්භය කියලා එයා කියද්දි හැම දෙයක්ම හරි. නමුත් ඔයා එක වචනයක්වත් අපේ අම්මගෙන් ඇහුවේ නෑනේ කියලා කෝෆුන් අහනවා. කෝෆුන්ගෙන් මේ වගේ වෙලාවක මේ වගේ ප්‍රශ්නයක් බලාපොරොත්තු නොවුණු ජෙරාමරෙල් මේකට මොනවා කියන්නද කියලා කල්පනා කර කර උඩබිම බලද්දි ඔයා දන්නවද ජෙරාමරෙල් අපේ අම්මා මැරුණා. අපි මෙහාට එන අතරමඟදී අපේ ජීවිත වෙනුවෙන් එයා එයාගේ ජීවිතේ පුද කළා. අනේ ඇත්තද කෝෆුන්? මට සමා වෙන්න. මං ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මට හුඟක් කනගාටුයි පුතා. මමත් වැරදි තමයි මං පිළිගන්නවා. ඔයාලා ආපු ගමම එයා ගැන මං අහන්න තිබුණා. ඔයාලව දැක්කම මට එයාව අමතක වුණා. ඔයාලට තරම්ම මං එයාටත් ආදරේ කියද්දි ආදරේ මට ඒ විදිහට නම් පේන්නේ නැහැ. ඇත්තටම ඔයා එයාට ආදරේ කළා නම් බඩදරු අම්මා කෙනෙක් වෙලා ඉන්නකොට එයාව අනාථ කරලා යන්න ඔයාට කොහොමද පුළුවන් වුනේ? ජෙරාමරෙල් ගාව මේ වගේ ප්‍රශ්න වලට උත්තර නැහැ. ඒ නිසා එයා මේ ප්‍රශ්නේ මගහරින්න හදනවා. මොකටද දැන් අපි පරණ දේවල් ගැන කතා කරන්නේ? ඒවා අතහරලා දාන්න. දැන් අපේ ඉදිරියේ ලොකු රාජකාරියක් තියෙනවා කරන්න. අපේ වර්ගයාගේ යහපත වෙනුවෙන් අපිට විප්ලවයක් කරන්න තියෙනවා. අපේ සංහතියේ දියුණුව අපිට හුඟක් වැදගත්. අනාගතයේදී අපි මේ රට පාලනය කරන්න යනවා. අනාගතය වෙනුවෙන් වර්තමානයේ තියෙන සමහර දේවල් අපිට කැප කරන්නත් සිද්ධ වෙනවා දරුවෝ. ඒ නිසා ඔයාලා මේ තත්ත්වයේ තේරුම් අරගෙන වැඩ කරන්න ඕනයි කියලා ජෙරාමරෙල් කොච්චරවත් කෝෆුන්ව සමාදාන කරවන්න හදනවා. නමුත් කෝෆුන්ට Tamanගේ ආවේගය පාලනය කරගන්න බැරි වුණා. ඔයා බොරු කියන්නේ ජෙරාමරෙල්. ඔයා අපේ අම්මට ඇත්තටම ආදරය කරේ නැහැ. ඔයා එයාව පාවිච්චි කරගත්තා. කෝෆුන් නවත්තන්න. ඔයා මේ මොනවද කතා කරන්නේ? අපේ මීළඟ පරම්පරාව අපේ අනාගතයේ සපවත් කරන්නයි එයා මේ තරම උත්සාහ කරන්නේ. අපිත් ඒ වෙනුවෙන් සමහර කැපකිරීම් කරා කියලා හිතා ගන්නකෝ. අපිට හොඳක් කරන්නනේ එයා හදන්නේ. ඔච්චර කේන්ති ගන්න එපා කියලා එයාව සංසුන් කරවන්න හදනවා. නමුත් ඒ වැඩේ හරි ගියේ නැහැ. මෙච්චර කාලයක් අපි කොහොමද ජීවත් වුනේ කියලා ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. ඇස් නොපෙනෙන මිනිසුන් අතරේ හොඳටම ඇස් පේන අපි අන්ධයින් වගේ හැසිරුණා. එයාලට බයයි අපි ජීවත් වුනේ. ඇත්තම කියනවා නම් අපි රඟපෑවා. නමුත් මෙහෙ ඒ වගේ නැහැ. අපි කාටවත් රඟපාන්න අවශ්‍ය නැහැ. අපි විදිහටම ජීවත් වෙන්න පුළුවන්. කාටවත් බය වෙන්න ඕනේ නැහැ. නිදහසේ ඉන්න පුළුවන්. මෙහෙ අපිට සතුටින් ඉන්න පුළුවන් අයියේ. හරි ළමයිනේ. ඔයාලගේ කතාව ඉවරද? එන්න මට තවත් වැදගත් තැනක් තියෙනවා පෙන්වන්න ඕනයි කියලා ජෙරාමරෙල් එයාලව එක්කන් යනවා. මේ ස්ථානයේ තමයි මේ මුළු ගොඩනැගිල්ලටම විදුලිය නිෂ්පාදනය කරන්නේ. මං කලින්ම කිව්වනේ මෙයාලම විදුලිය නිෂ්පාදනය කරගන්නවයි කියලා. ගල් ලඟුරු පාවිච්චි කරලායි මෙයාලා විදුලිය නිෂ්පාදනය කරන්නේ. මෙතන වැඩ කරන්න ජෙරාමරෙල්ගේ තවත් පුතෙක් ඉන්නවා. විදුලිය කොහොමද නිෂ්පාදනය කරන්නේ? මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියන එක එයා A to Z මෙතනදී පැහැදිලි කරනවා. මේ මුළු ගොඩනැගිල්ලටම අවශ්‍ය වෙන විදුලිය ඔයාලා මේකෙන් නිපදවනවයි කිව්ව නේද? මං දන්න තරමින් නම් මෙතන අපි හැමෝම එකතු කළත් 20 දෙනෙක්ටත් වඩා අඩුවෙන් තමයි ඉන්නේ. අපි තරම් සුළු පිරිසකට මොකටද මේ තරම් ලොකු විදුලි බලාගාරයක්? ඒ වගේම මේ තරම් ලොකු ගොඩනැගිල්ලක් මොකටද කියලා කෝෆුන් අහනවා. එහෙමයි පුතා. මගේ ආසාව, මගේ එකම පැතුම ඇස්පේන අය වෙනුවෙන් ලොකු නගරයක් ඉදි කරන එකයි. තව ගොඩක් දේවල් මම ප්ලෑන් කරලා තියෙනවා. මේ හැම දෙයකටම මූලාරම්භය තමයි මේක. මේ ගොඩනැගිල්ල විතරක් නෙමෙයි. මේ ගොඩනැගිල්ල වටේටම නගරයක් ඉදි කරලා ඒකේ තියෙන නිවාසවලට උනත් මේ විදුලි බලාගාරයෙන් විදුලිය ලබා දෙන්න පුළුවන්ලු. විදුලිය විතරක් නෙමෙයි පුතා. මම හැම දෙයක්ම ලෑස්ති කරලායි තියෙන්නේ. ටිකෙන් ටික මම ඒවා හදාගෙන යනවා. මේ දේවල් අහලා කෝෆුන්ට නම් හුඟක් තරහා යනවා. මෙතන ඇස්පේන අය 20කටත් වඩා අඩු සංඛ්‍යාවක් තමයි ඉන්නේ. එයාලා වෙනුවෙන් ඔය නගරයක් ඉදි කරන්න යනවා නම් ඇස් නොපෙනෙන අය වෙනුවෙන් ඔය මොනවද කරන්න යන්නේ? ඇස් නොපෙනෙන අය මෙහෙට ඇවිත් ජීවත් වෙන්න යන්නේ නැද්ද? එයාලට මෙහෙට එන්න තහනම්ද? මේ ගොඩනැගිල්ල වටේ ගම් කීපයක්ම තියෙනවා. ඒ ගම්වල ජීවත් වෙන මිනිස්සුන්ට ඇස් පේන්නේ නැහනේ. ඔයා මේ ගොඩනැගිල්ල වටා නගරයක් ඉදි කරන්න යනවා නම් ඒ ගම්වල ජීවත් වෙන අහිංසක ජනතාව ගහලා එලවන්න යනවද? ඇත්තටම ඒ වගේ අදහසක් තමයි ජෙරාමරෙල්ට තියෙන්නේ. ඇස් නොපෙනෙන මිනිසුන්ව මෙතනින් එලවලා දාලා ඇස් පේන අය වෙනුවෙන් නගරයක් ඉදි කරන්න ඕන. ඒක Taman යටතේ පාලනය කරන්න ඕන. Tamanගේ සංහතියට මොනවද අවශ්‍ය වෙන්නේ කියන හැම දෙයක්ම එයා ලෑස්ති කරලා දුන්නට ඇස් නොපෙනෙන මිනිසුන් ගැන ජෙරාමරෙල්ට කිසි ගාණක් නැහැ. මේ හේතුව නිසා තමයි මෑග්‍රා හුඟක් බය වෙලා හිටියේ. ඇස් පේන හැම කෙනෙක්ම දෙවියන් වගේ හැසිරෙන්න පටන් ගත්තොත් ඇස් නොපෙනෙන අයට මොනව සිද්ධ වෙයිද? එයාලා වහලුන් වේවි. ජෙරාමරෙල් කියන්නේ කවුද? එයාට මොනවද අවශ්‍ය වෙන්නේ? එයාගේ අරමුණ මොකක්ද කියලා හොඳටම පැහැදිලි වුණ නිසායි කෝෆුන් මේ විදිහට කතා කරන්නේ. මේක ආහාර දාමය හා සමානයි පුතා. ඔයා දන්නවද ආහාර දාමය කියන්නේ මොකක්ද කියලා? මම ඔයාට දුන්න පොත්වල තියෙන්නේ නැති. ආහාර දාමයේ ඉහළින්ම ඉන්නේ බලය හුඟක්ම තියෙන කෙනා. බලය ඇති වුන් බලය නැති වුණු
පාගලා දාලා ඉහළට එනවා. මේක තමයි ස්වභාව ධර්මය. ඒ වගේම තමයි දැන් අපිටත් සිද්ධ වෙන්නේ. ඇස් පේන මිනිසුන් ඇස් නොපෙනෙන මිනිසුන්ව පාගලා ඉහළටම යනවා. එයාලා තමයි ඊට පස්සේ හැම කෙනෙක්වම පාලනය කරන්න ඕන. කවුද ජීවත් වෙන්න යන්නේ? කවුද මැරෙන්න යන්නේ කියන තීරණය ගන්න පුළුවන් හැකියාව අපිටයි තියෙන්නේ. බලය අපේ අතට ආවට පස්සේ මෙහි ජීවත් වෙන හැම කෙනෙක්ගේම ජීවිත රටාව වෙනස් වෙවි. හරියට කියනවා නම් අපි මෙහි පිට දෙවියන් වගේ. එයාලව පාලනය කරන්න යන රජවරු. එහෙම නැත්තම් දෙවියන්. මං ඒ වචනේට හුඟක් කැමතියි. මේ විදිහට කියපු ජෙරාමරෙල් එතනින් පිටත් වෙද්දි කෝෆුන්ට නම් නිකන් කරකවලා අතහැරියා වගේ. මොකද එයා මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇස් පෙනෙන නොපෙනෙන හැම කෙනෙක්ම එක සමානව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ලැබෙයි කියලායි එයා හිතුවේ. නමුත් ජෙරාමරෙල්ගේ මේ ප්ලෑන් එක එයාට අදාහ ගන්නවත් බෑ. ජෙරාමරෙල් සහ හනීෆා මෙතනින් පිට වුණේ කෝෆුන්ට මෙතන වැඩක් බාර දීලායි. ඒ කියන්නේ මේ ගල් අඟුරු වලින් විදුලි කොහොමද නිෂ්පාදනය කරන්න කියන එක ප්‍රැක්ටිකලි දැනගන්න එකයි එයාට බාර දුන්නු වැඩේ. හරි එන්න සහෝදරයා. මං කොහොමද මෙතන වැඩ කරන්න කියන එක ඔයාට පැහැදිලි කරලා දෙන්නම්. නමුත් ඊට කලින් ඔයා මට එක දෙයක් පැහැදිලි කරලා දෙන්න. ඔයාලා මොනවද හිතාගෙන ඉන්නේ? ඔයාලා මෙතන දෙවිවරු කියලාද? නැහැ සහෝදරයා. ඔයා වැරදියට හිතාගෙන. අපිව දෙවිවරු වගේ හිතනව නෙමෙයි. නමුත් මෙහෙ ඉන්න ඇස් නොපෙනෙන අයට වඩා අපි පියවරක් ඉහළින් ඉන්නවයි කියන එක මට සහතික කරලා කියන්න පුළුවන්. අපි අපිටම කියලා රාජධානියක් හදාගන්නයි යන්නේ. අපේ අනාගත සංහතිය අපි හැම කෙනෙක්ගේම නම් මතක තියාගනීවි. අපිව මෙහි පිට දෙවියෝ විදිහට සලකාවි. අපෙන් බිහි වෙන අපේ අනාගත දරුවන් අපිට පුද පූජා කරන්නත් බැරි නැහැ. මේ මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන සංහතියක් අපෙන් බිහි වෙන්න යනවා. ඒකේ මූලාරම්භය අපි. ඒ ගැන හිතලා සතුටු වෙන්න. ඒක අතහැරලා නිකන් විකාර කියවන්න එපා. ඔයාලා මොනවා කිව්වත් මේක වැරදි. ඇස් නොපෙනෙන අයටත් අපි ඉඩක් වෙන් කරන්න ඕනි කියලා කෝෆුන් කියද්දි මේක හොඳට අහගන්න මල්ලි. සාමාන්‍යයෙන් අවුරුදු ගාණක්ම අපි මේ අන්දීන්ව දැකලා බයෙන් ජීවත් වුණා. ඊට පස්සේ ඒ හැම දෙයක්ම වෙනස් වෙවි. එයාලා අපිව දැකලා බය වෙන දවස වැඩි ඈතක නැහැ. ඔයා ඇයි මේ කොහෙවත් යන අන්ධ බල්ලෝ ගැන මෙච්චර වද වෙන්නේ කියලා එයා ඇහුවා විතරයි. කෝෆුන්ට පුදුම කේන්තියක් ඇති වුණේ. ඇස් පේන්නේ නැති අයට ඔයා කොහොමද එහෙම කතා කරන්නේ? එයාලට බල්ලෝ කිව්ව නේද? මාව හදාගත්තු මගේ තාත්තා බාබාවස්ටත් ඇස් පේන්නේ නැහැ. ඔයා කියන විදිහට එයාත් බල්ලෙක් වෙන්නේ නැති. නමුත් වෙනසකට තියෙන්නේ එයා දඩයම් බල්ලෙක්. ඇස් පේන්නේ නොපෙනෙන කියලා එයාට කිසි වෙනසක් නැහැ. එයාට අහු වුණොත් කීතු කරලා දාවි. නැහැ සහෝදරයා. ඔයාලා තාම මෙහාට අලුත්නේ. ඒකයි අපි කතා කරන හැම දෙයක්ම ඔයාට වැරදියට හිතෙන්නේ. ටික දවසක් මෙහෙ හිටියම ඔක්කොම හරියාවි. එන්න අපි දැන් අපේ වැඩේ කරමුයි කියලා. එයා කොෆුන්ව ටිකක් ෂේප් කරගන්නවා. එතනින් කට් කරොත් බාබාව සහ පැරිස් තුවාල වෙලා ඉන්න ෂැඩෝවත් එක්කගෙන ඒ හරිය ළඟම තියෙන ගමකට ඇතුල් වෙනවා. ඒ ගමේ නායිකාව එක්ක කතා කරන පැරිස් කියන්නේ අපිට ටික කාලයක් මෙහෙ ඉන්න ඉඩ දෙන්න. මේ ගෑනු ළමයාගේ කකුල හුඟක් තුවාල වෙලා. එයාගේ කකුලේ තුවාලය හොඳ වෙච්ච ගමන් අපි මෙහෙන් පිටත් වෙනවයි කියද්දි ගමේ නායිකාව ඒකට කැමති වෙන්නේ නැහැ. ගමට ආගන්තුකයින්ව වද්ද ගන්න අපි කැමති නැහැ. එහෙම අපි කැමති වුණත් අපේ ගමට හුඟක්ම ළඟින් තමයි ජෙරාමරෙල් ඉන්නේ. ආගන්තුකයින්ට අපි මෙහෙ ආරක්ෂාව ලබා දුන්නයි කියලා එයා දැනගත්තොත් එහෙම එයා ඇවිත් අපේ මුළු ගමම විනාශ කරලා දාවි. කනගාටු වෙන්න උනත් මට කියන්න තියෙන්නේ ඔයාලට මෙහෙ ඉඩ නැහැ කියලායි. හරි. ඔයාලගේ ආරක්ෂාවට අපෙන් අගතියක් වෙනවා නම් අපි මෙහෙන් පිටත් වෙන්නම්. නමුත් කරුණාකරලා මේ ගෑනු ළමයාව විතරක් මෙහෙ තියාගන්න. මොකද එයාගේ කකුල හොඳටම තුවාල වෙලා. අපි එක්කම එයත් ආවොත් එහෙම එයාට මැරෙන්න සිද්ධ වේවි. මොකද ඒ තරම් ලොකු තුවාලයක් එයාට තියෙන්නේ. අඩුම ගානේ මේ උදව්ව විතරක් කරන්නයි කියලා එල්ලද්දි හරි කියලා මේ ගමේ නායිකාවත් ෂැඩෝව මෙහෙ තියාගෙන එයාට ආරක්ෂාව ලබා දෙන්න කැමති වෙනවා. නමුත් පැරිස් සහ බාබාවස්ට මෙහෙ නවතින්න බෑ. ඒ නිසා එයාලා මෙහෙන් පිට වෙන්න ඕන. පිට වෙන්න කලින් ෂැඩෝට උපදෙස් ටිකක් ලබා දීලා එයාලා මෙතනින් සමු ගන්නවා. එහෙනම් එච්චරද බාබාවස්? අපි දැන් අපේ ගමටද යන්න හදන්නේ කියලා අහද්දි කවුද කිව්වේ ගමට යනවා කියලා? මං ඔයාට කලින්ම කිව්වනේ පැරිස්. අපි ගමට යන්නේ නැහැ. අපි හැමිහිට ඇවිදගෙන ගිහින් ජෙරාමරෙල්ගේ බිල්ඩින් එක තියෙනවානේ. අන්න ඒක පිටිපස්සේ ඉන්න යනවා. එතන ඉඳගෙන අපි බිල්ඩින් එක දිහා ඔත්තු බලන්න ඕන. දරුවන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලා මෙතන ආරක්ෂිතයි කියලා දැනගත්තොත් විතරයි අපිට මෙතනින් යන්න පුළුවන්. Tamanට බාර දුන්නු වැඩේ ඉවර කරලා ආපු කෝෆුන් එයාගේ කාමරේ වාඩි වෙලා ඉන්නකොට එයාට එළිය කවුදෝ කතා කරන සද්දයක් ඇහිලා කාමරෙන් එළියට ඇවිත් බලනවා. වෙන කවුරුවත් නෙමෙයි. ජෙරාමරෙල් තමයි. කොරිඩෝර් දිගේ කොහෙදෝ ඇවිදන් යනවා. කෝෆුන්ට මේ වෙලාවේදී මොනවා හිතුණද දන්නේ නැහැ. එයා ජෙරාමරෙල්ගේ පස්සෙන් හැමිහිට යනවා ඔත්තු බලන්න කියලා. ජෙරාමරෙල්ව හම්බ වෙන්න කට්ටියක් ඇවිත්. එයාලත් එක්කයි එයා කතා කර ඉන්නේ. ජෙරාමරෙල්ගේ පිටිපස්සෙන්ම ආපු කෝෆුන් එයාට නොදැන එයාලා මොනවද කතා කරන්න කියන එක හොරෙන් අහගෙන ඉන්නවා. ජෙරාමරෙල් එක්ක කතා කර ඉන්න මේ පුද්ගලයා මේ විදිහට කියනවා. ජෙරාමරෙල් ඔයාට අපේ ගනුදෙනුව මතක ඇති. අපේ ගනුදෙනුවේ තියෙන කොන්දේසි වලට අනුව ඔයාට මේ ගොඩනැගිල්ලට අවශ්‍ය ආරක්ෂාව වගේම හැම පහසුකමක්ම අපි සපයලා දුන්නා. එහෙම නේද කියලා අහද්දි ජෙරාමරෙල් ඔව් කියනවා. ගනුදෙනුවට අදාළව ඔයාගේ කොන්දේසි හැම එකටම අදාළ දේවල් අපි කරලා දුන්නානේ. දැන් ඉතින් ඔයාගේ වාරය. දැන් ඉතින් ඔයා පොරොන්දු වෙච්ච විදිහට බාබාවස්ගේ දරුවන්ව අපිට බාර දෙන්න. ඒ මිනිස්සයා කියපු කතාව ඇහුණා විතරයි. කෝෆුන්ගේ මූණ බලන්නකෝ. මේක තමයි සුපිරිම ට්විස්ට් එක. මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා බැලින්නම් මේ ගොඩනැගිල්ලට ඇස් නොපෙනෙන අය ආරක්ෂාව ලබා දෙනවනේ. අපිටත් සැකයක් තිබුණානේ. ඇයි එයාලා ආරක්ෂාව ලබා දෙන්නේ කියන එක. ඇත්තටම මොකක්ද මේ සීන් එක කියලා දැනුයි තේරෙන්නේ. එයාලා මෙතනින් ටිකක් ඈතට වෙන්න තියෙන රටක මිනිස්සු. එයාලා මේ ජෙරාමරෙල්ගේ කට්ටියට ආරක්ෂාව වගේම සමහර පහසුකම් මේම සපයලා දෙනවලු. ඒ වෙනුවෙන් ජෙරාමරෙල්ට කරන්න තියෙන්නේ බාබාවස්ගේ දරුවෝ මෙහාට ආවොත් එයාලව මේ ටීම් එකට බාර දෙන එකයි. මේ කොන්දේසි වලට එකඟ වුණු ජෙරාමරෙල් ගනුදෙනුව කරන්න කැමති වුණා. නමුත් දැන් මෙතන ජෙරාමරෙල්ට ප්‍රශ්නයක් ඇති වෙලා. මොකද කියනවා නම් එයා දරුවන්ව දෙන්න බෑයි කියනවා. ඔයාට එහෙම කරන්න බෑ ජෙරාමරෙල්. ගනුදෙනුවකදී පොරොන්දු
සින්දුවක් වුණා නම් ඒක ඒ විදිහටම ඉෂ්ට කරන්න ඕන. අපෙන් වෙන්න ඕන දේවල් හැම එකක්ම ඒ විදිහටම ඉෂ්ට වුණා. ඔයාගේ පොරොන්දුව දැන් ඔයා ඉෂ්ට කරන්න. එහෙම නොවුනොත් මොනවද සිද්ධ වෙන්නේ කියන එක ඔයා හොඳටම දන්නවා ඇති කියලා මෙයාලා තර්ජනය කරද්දි මේක අහගන්නවා. මං ඔයාලගේ වහලෙක් නෙමෙයි. ඔයාලා කියන පදේට නටන්න. ජෙරාමරේල්ගේ ළඟටම ආපු ඒ මිනිස්සයා ඒකත් එහෙමද? ඔයා හිතන්නේ ඔයා අපේ වහලෙක් නෙමෙයි කියලා. හරි එහෙනම් ඔයා හැමම හිතා ගන්නකෝ. මට මෙන්න මේක විතරක් කියන්න. මෙයාලා ඇත්තටම බාබාවස්ගේ දරුවෝ නේද? මෙයාලාව අරගෙන ගියොත් එහෙම අනිවාර්යෙන්ම බාබාවස් එයාලව හොයාගෙන අපේ තැනට එයි කියලා නේද ඔයා කිව්වේ? මෙහෙ ඉඳන් අපේ ගම හුවක් ඈත තියෙන්නේ. එච්චර දුරක් ගෙවාගෙන ගියාට පස්සේ මෙයාලා බාබාවස්ගේ දරුවෝ නෙමෙයි කියලා අපිට දැනගන්න ලැබුණොත් එහෙම ඔයාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක ඔයා හොඳටම දන්නවනේ. ඒ නිසා හොඳට කල්පනා කරලා බලලා මට ඇත්ත කියන්න. මෙයාලා බාබාවස්ගේ දරුවෝ නේද? මෙයාලව අරගෙන ගියොත් බාබාවස් එයාලව හොයාගෙන අපේ තැනට එයි නේද කියලා. ඔව් එයා අනිවාර්යෙන්ම එයි. ඊට කලින් අපේ කොන්දේසි වල තවත් පොඩි වෙනසක් කරන්න තියෙනවා. කලින් කිව්වා වගේ මට බාබාවස්ගේ දරුවෝ දෙන්නවම ඔයාට බාර දෙන්න බෑ. පුතාව මම තියා ගන්නවා. එයාව මට ඕනේ. දුව හනිෆාව විතරක් මං ඔයාලට බාර දෙන්නම්. මෙහෙම කිව්වා විතරයි. ආරක්ෂාවට හිටපු දෙන්න ගිහින් ජෙරාමරෙල්ව අල්ල ගන්නවා. මොකක්ද ඔයාලා මේ කරන්න හදන්නේ? මේක මගේ තැනක්. මේ මගේ බලකොටුව. මට මොනවා හරි සිද්ධ වුණොත් මගේ ළමයි ඔයාලට මෙහෙන් යන්න ඉඩ දෙන එකක් නැහැ. ඔයාලා 3 දෙනයි ඉන්නේ. නමුත් අපි මෙහෙ 10 දෙනෙක්ට වැඩිය ඉන්නවා. හරි ජෙරාමරෙල් ඔයා කලබල වෙන්න එපා. අඩුම ගානේ අපිට ඒක දරුවෙක්ව හරි හම්බ වුණානේ. කවුද දෙනවයි කිව්වේ? දුව හනිෆා නේද? හරි ගිහින් එයාව ලෑස්ති කරන්නයි කියද්දි මෙච්චර වෙලාවක් මේ හැම දෙයක්ම අහගෙන හිටපු කෝෆුන් හනිෆාව බේරගන්න ඕනයි කියලා හැරෙනවත් එක්කම ජෙරාමරෙල්ගේ තවත් පුතෙක් ඇවිත් එයාට පහර දෙනවා. මෙහි හනිෆා Tamanට වෙන්න යන විපත්තිය නොදැන කන්නාඩිය දිහා බලාගෙන Tamanගේ ලස්සන බල ඉන්නවා. කෝෆුන්ට පහර දීපු ජෙරාමරෙල්ගේ පුතා ඉන්නවනේ. අන්න එයා මෙතෙන්ට ඇවිත් හනිෆාවත් මෙතනින් පැහැරගෙන යනවා. ගොඩනැගිල්ල ඇතුලේ මේ වගේ දෙයක් සිද්ධ වෙද්දි එළියේ ඉඳන් Tamanගේ දරුවන්ගේ ආරක්ෂාවට මොකද්ද වෙන්නේ කියලා බලාගෙන හිට පැරිස් සහ බාබාවස්ට මොකක්ද අනුතුරක ඉව වැටෙනවා. පැරිස් තමයි මෙතනදී හොඳටම කලබල වෙන්නේ. බාබාවස් මට මොකක්ද අමුත්තක් දැනෙනවා. අපේ දරුවන්ට අනුතුරක්. අපි ඉක්මනින්ම යන්න ඕන. ගිහින් එයාලව බේරගන්න ඕනයි කියලා කලබල කරද්දි බාබාවසුත් හරි කියලා යන්න පිටත් වෙනවා. සිහිය ආවට පස්සේ කෝෆුන් ඇහැරිලා බලද්දි එයාව කූඩුවක දාලා හිර කරලා මං කලින්ම කියවනේ මේක හිරගයක් කියලා. කාමරයක් වගේ සෙටප් එකක් මෙයාලට හදලා දුන්නට මේක හිර කූඩුවක්නේ. එයාව කූඩුව ඇතුලේ හිර කරලායි තියෙන්නේ. කොච්චරවත් එයා කෑ ගහනවා. මාව එළියට යවන්න. මගේ නංගිව යවන්න එපා කියලා. නමුත් කවුරුවත් අහන පාටක් නැහැ. එයාගේ ඇස් ඉදිරි පිටම හනිෆාව කට්ටියක් අරගෙන යන එක මොකුත්ම කරගන්න විදියක් නැතුව කෝෆුන් ඒ දිහා බලාගෙන ඉන්නවා. කෑ ගහන්න විතරයි එයාට පුළුවන් වුණේ. සිහි නැති වෙලා ඉන්න හනිෆාව ජෙරාමරෙල් එක කලින් කතා කර හිටපු මිනිස්සයා අශ්ව කරත්තයක දාලා අරගෙන යනවා. ජෙරාමරෙල් මේ ගැන හිතලා ටිකක් කනගාටු වෙනවා. මොකද තාත්තේ ඔයාට දුක හිතුණාද කියලා එයාගේ පුතා අහද්දි ඔව් පුතේ මොනවා වුණත් එයා මට ඉපදුණු දරුවෙක්නේ. ඒකයි මට ටිකක් දුක හිතුණා. ඔයාගේ දරුවෝ තමයි. නමුත් එයාලව ඒ තරම හරියන පාටක් නැහැ වගේ. එයාලව අපිට එච්චර සෙට් වෙන්නේ නැහැ නේද? ඔව් ඇස් පේනවයි කියන එක වරමක්. ඒ වරම කොහොමද ප්‍රයෝජනෙට ගන්න කියන එක එයාලා හරියටම දන්නේ නැහැ. හරි දැන් එයාව අතහරින්නකෝ. දැන් ඔයාගේ පුතෙක් ඉන්නව නේද කෝෆුන්? එයාට මොකද කරන්නේ? පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්නව ළමයෝ. මේ දේවල් ගැන අපි පස්සේ කතා කරගමු. මගේ දරුවෝ දෙන්න ආවයි කියලා මං ටිකක් සතුටු වුණා විතරයි. එයාලගෙන් එක්කෙනෙක්ව මේ තිරිසරුන් ටික අරගෙන ගියා. අනික එයාලා හිතාගෙන ඉන්නේ මෙයාලා බාබාවස්ට ඉපදුණු දරුවෝ කියලායි. ජෙරාමරෙල් හනිෆා සහ කෝෆුන්ව බාබාවස්ට ඉපදුණු දරුවෝ කියලා අර කට්ටියට බොරු කියලා. බාබාවස්ට ඉපදුණු අය නෙමෙයි. Tamanට ඉපදුණු දරුවෝ බාබාවස් හදා වඩාගත්ත විතරයි කියලා එයාලට දැනගන්න ලැබුණොත් Tamanට මොනව සිද්ධ වෙයිද කියලා ජෙරාමරෙල් හුඟක් බය වෙලා ඉන්නේ. මට මේ දේවල් ගැන ටිකක් කල්පනා කරන්න ඕනයි කියලා කියපු ජෙරාමරෙල් තමන්ගේ පුතාවත් එක්කගෙන ඇතුළට යනවත් එක්කම එතනින් කට් කරලා මෙහෙ රජිනව පෙන්නනවා. එයා මොන වගේ තීරණයක් අරගෙනද කියලා තාම හරියටම කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා එයාගෙන් මේක දැනගන්නවයි කියලා මැග්‍රා සහ ජෙනරල් එයාව හම්බ වෙන්න යනවා. මොකක්ද ඔයාගේ අවසාන තීරණය? ඔයා දැන්ම ඒක අපිට කියන්න ඕනයි කියද්දි ජෙනරල් මගේ තීරණය මෙන්න මේකේ තියෙනවා. ඒත් එක්කම තව කොන්දේසි කීපයකුත් තියෙනවයි කියලා රජින එයාට පණිවිඩයක් ලියපු ලණුවක් දෙනවා. මේ වතාවේදී මෙයා මොන ගිනි ගෙඩියක් ගේන්න යනවද කියලා හිතා ගන්න බැරුව ජෙනරල් ඒ ලණුව අරන් කියවනවා. ඒකේ තියෙන ගැට කීපයක් එයා කියවලා බැලුවා විතරයි. ජෙනරල්ගේ මූණ වෙනස් වුණා. මොකද ඒ ලණුවේ තියෙන කොන්දේසි නෙමෙයි තර්ජනයක්. ජෙනරල්ව මරන්න යනවයි කියලා තර්ජනයක්. වහාම එයා මේකෙන් බේරෙන්න කියලා හැරෙනවත් එක්කම පිටිපස්සේ ඉඳන් එකපාරටම ජෙනරල් ළඟට පැනපු බූට්ස් එයාට පිහියකින් අනිනවා. එයා පිහියෙන් අනිද්දි ජෙනරල්ට හෙලවෙන්නවත් බැරුව අල්ලගත්තේ රජින. කාටද ඔයා අත තිබ්බේ කියලා දන්නවදයි කියාගෙන මැග්‍රා බූට්ස් අල්ලලා පැත්තකට තල්ලු කරලා දානවා. නමුත් කේන් රජිනගෙන් ජෙනරල්ට බේරුමක් වුණේ නැහැ. ඔයා මැරෙන්නයි කිය කේන් රජින කෑ ගහද්දි එයාව අල්ලගත්තු ජෙනරල් තමන්ගේ ඇඟේ තියෙන පිහිය අරගෙන එයාගේ අතට දීලා ආයෙත් තමන්ගේ ඇඟටම තියලා තද කරගන්නවා. හරියට නිකන් වෙන කාගෙන්වත් මැරුන්නකා. රජිනගේ අතින්ම මැරුම් කෑවා වගේ. මං වෙනුවෙන් ඔයා හුඟක් දේවල් කරා ජෙනරල්. දැන් ඒ හැම දෙයක්ම ඇති. දැන් ඔයා සමාදානයේ සැතපෙන්න කියලා රජින කියනවා. හරි එච්චරයි. ජෙනරල්ගේ කතාව මෙතනින් අවසන්. එයාගේ ළඟටම ආපු මැග්‍රා මොකක්ද අක්කා ඔයා මේ කරපු අපරාධේ? ඇයි අපි ජෙනරල්ව ඔයා මරලා දැම්මේ? ඔයා වෙනුවෙන් එයා කොච්චර දේවල් කරලා තියෙනවද? ඒ මදිවට ජෙනරල්ගේ හමුදාව මෙහෙ ඉන්නවා. මොකක්ද අපි දැන් එයාලට කියන්න යන්නේ? ඒ හමුදාවගේ දරු පවුල් ටික ඔයා මරලා දැම්මා. දැන් එයාලගේ ජෙනරල්වත් ඔයා මරලා දැම්මා. මේවා කොහේ ගිහින් නවතී කියලාද ඔයා හිතන්නේ? ඔයා කරපු දේවල් ගැන අපේ හමුදාවට දැනගන්න ලැබුණොත් ඔයාව විතරක් නෙමෙයි මාවත් එයාලා මරලා දාවි. එයාලා ගැන හිතද්දි ඔයාට පොඩ්ඩක්වත් බය හිතෙන්නේද කියලා මැග්‍රා අහනකොට අපි එයාලට මේ කිසිම දෙයක් ගැන
කියන්න යන්නේ නැහැ මෑග්‍රා. ඔයා බය නැතුව ඉන්න. අපේ ජෙනරල් ඉන්නව නේද? එයාට මන් දීපු නියෝගය එයා අවසානයේ වෙනකන් ඉෂ්ට කළේ නැහැ. ජෙරාමරෙල්වත් ජෙරාමරෙල්ගේ දරුවන්වවත් එයාට හොයාගන්න බැරි වුණයි කියලා දුකට එයාම සූසයිඩ් කරගත්තයි කියමු. එයාලගේ ගමත් එහෙමම තියෙනවා. එයාලගේ දරු පවුලත් එහෙ හොඳින් ජීවත් වෙනවයි කියලා අපි එයාලට කියන්න ඕන. එයාලා මේක විශ්වාස කරන විදිහටම අපි කියන්න ඕන. ඔයා කටක් හොල්ලන්න යන්න එපා. මේ ගැන මම බලා ගන්නම්. ජෙනරලුත් දැන් අපිට නැහැනේ. ඒ නිසා හමුදාවක් තනියෙන් කන්ට්‍රෝල් කරන්න මට බෑ. ඔයාගේ උදව් මට අවශ්‍ය වෙනවා. ඊට පස්සෙත් මමයි මෙයාලව පාලනය කරන්න යන්නේ කියලා මං කියන්නේ යන්නේ නැහැ. ඒ වගේම මගේ සිංහාසනය ඔයාට බාර දෙන්නත් මම සූදානම් නැහැ. අපි දෙන්නම එකතු වෙලා මේ රට පාලනය කරමු. ඔයා මොකද කියන්නේ? මාත් එක්ක එකතු වෙනවද කියලා අහද්දි මෑග්‍රාටත් වෙන කරන්න දෙයක් නැහැනේ. ඒ නිසා එයාත් කැමති වෙනවා වගේ පෙන්නනවා. එතනින් කට් කරලා කූඩුවක හිර කරලා ඉන්න කෝෆුන්ව පෙන්නනවා. එක පාරටම ඇතුළට ආපු දෙන්නේ එයාව අල්ල ගන්නකොට ජෙරාමරෙල්ලුත් ඇතුළට එනවා එයාත් එක්ක කතා කරන්න. මගේ නංගිට මොකද උනේ? හනිෆාට ඔයාලා මොනවද කරේ කියලා මට කියන්න. ඒකට ජෙරාමරෙල් කියන්නේ ත්‍රිවැන්ටියෙන් කියලා කල්ලියක් ඉන්නවා. එයාලා තමයි මේ ඒරියා එකේ අපරාධ මංකොල්ල කෑම් වගේ හැම එකක්ම කරන්නේ. ඔයාලට මතක ඇති කෝෆුන්ව කලින් එපිසෝඩ් එකකදී කට්ටියක් අල්ලගෙන ගියේ. බාබාවුසුත් කාලෙකට කලින් ඒ කල්ලිය හිටියයි කියලා කිව්වනේ. එයාලගේ රස්සා මොකක්ද කියන එකත් ඔයාලා දන්නව ඇති. වහල් වෙලඳාම ත්‍රිවැන්ටියම් කියලා කල්ලියක් ඉන්නවා. අන්න එයාලට තමයි ඔයාගේ නංගිව අපි බාර දුන්නේ. ඔයා හිතන විදියට එයාලා තිරිසනුන් නෙමෙයි. එයාලව දැකලා ඔයා බය වෙන්න අවශ්‍ය වෙන්නේත් නැහැ පුතා. එයාලත් අපි ඔයා වගේම සාමාන්‍ය මිනිස්සු. වෙනසකට තියෙන්නේ එයාලට ඇස් පෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා කෝෆුන්. ඔයාගේ නංගිව එයාලා හොඳින් බලාගනි. අපි වෙනුවෙන් එයාලා හුඟක් දේවල් කරලා තියෙනවා. අපිට ආරක්ෂාව සැලසුවා. සමහර පාසුකම් සැලසලා දුන්නා. මේ හැම දෙයක්ම එයාලා අපි වෙනුවෙන් කරා. එයාලා විතරක් අපිට උදව් කරේ නැත්තම් කේන් රජිනිගේ හමුදාවට අහු වෙලා අපි දැනටවත් මැරිලා ඇති. මෙච්චර කාලයක් එයාලට අහු නොවි අපි ජීවත් වෙනවා නම් ඒකට එකම හේතුව මේ ට්‍රිවැන්ටියම් කියන ගෲප් එක. එයාලා අපි වෙනුවෙන් කරපු හැම දෙයකටම එයාලට අවශ්‍ය වුණේ බාබාවස්කි දරුවෝ දෙන්නව. කොහොම නමුත් මට ඔයාව එයාලට බාර දෙන්න හිත දුන්නේ නැහැ. ඒ නිසා මං ඔයාව තියාගත්තා. හනිෆාව විතරක් එයාලත් එක්ක යවුවා. හොඳට කල්පනා කරලා බලන්න කෝෆුන්. මේ ත්‍රිවැන්ටියම් කියන කල්ලිය ගාව ලොකු සේනාවක්ම ඉන්නවා. එයාලා හැම කෙනෙක්ම ඕනෑම දෙයක් කරන්න පුළුවන් තරම් බලය තියෙන මිනිස්සු. ඒ වගේම තමයි අපි ගාව පෙනීම සහ දැනුම තියෙනවා. අපි දෙගොල්ලෝ එකතු වුණොත් එහෙම අර රැජිනව ඉවරයක් කරලා දාන්න පුළුවන්. ඒ රැජිනගේ මුළු සේනාවම අපිට විරුද්ධව ආවත් අපිට එයාලව පාලනය කරගන්න පුළුවන්. මෙයාලා තාම හරියටම දන්නේ නැහැ රැජිනගේ හැටි. රැජින එයාගේම ජනතාව මරලා දැම්ම කියලාත් මෙයාලා දන්නේ නැහැ. මං කියන දේ තේරුම් ගන්න පුතේ. මේ තාත්තා කියන දේ ඔයා පිළිගන්න. මං ඔයාගේ හොඳටයි මේ හැම දෙයක්ම කරන්නේ. ඔයාගේ අනාගතය මට හුඟක් වැදගත්. ඒ නිසායි මං ඔයාගෙන් මෙච්චර බැගෑපත් වෙන්නේ කියලා කෝෆුන් ළඟට ඇවිත් එයාව බදා ගන්න හදද්දි කෝෆුන් එයාගේ ඔළුවෙන් ජෙරාමරෙල්ගේ ඔළුවට හොඳ පාරක් ගහනවා. ජෙරාමරෙල් කියන දේවල් වලට කැමති වෙන්නේ නැහැයි කියලා. එයා හරි ලස්සනට කිව්වා නේද? නොහිතපු වෙලාවක පුදුම ෂොට් එකක් වැදුනේ. ඒ නිසා ජෙරාමරෙල් හුඟක් කේන්ති ගිහින්. නමුත් මොනවා කරන්නද? මේ ඉන්නේ Tamanගේම පුතානේ. ඔයා වගේ කෙනෙක්ට පෙනීම ලබා දුන්න එක මගේ වැරද්දක්. ඔයාට ඒකේ අගේ තේරෙන්නේ නැහැයි කියලා. එයා මෙතනින් එළියට යනවා. මෙතන ආරක්ෂාවට ඉන්න තවත් පුතෙක් ළඟට ගියේ ජෙරාමරෙල්. මෙයාව මේ විදිහටම මෙතන තියාගෙන ඉන්න බෑ. මෙයාව දැකලා මගේ අනිත් දරුවනුත් නරක වේවි. ඒ නිසා එයාව මෙතනින් ටිකක් ඈතට අරගෙන යන්න. මේ වගේ දරුවෙක් මට හිටියේ නැහැයි කියලා හිතා ගන්නම් කියපු ජෙරාමරෙල් කෝෆුන්ව මරලා දාන්න කියලා නියෝග කරලා එයාව අල්ලගෙන ඉන්න අයගේ අතට තුවක්කුව දෙනවා. කෝෆුන් මැරුණු එකවත් හනිෆාව අපි අර කල්ලියට බාර දුන්න එකවත් කාටවත් දැනගන්න ඉඩ තියන්න එපා. මේ හැම දෙයක්ම රහසිගතව සිද්ධ වෙන්න ඕනයි කියලා තමන්ගේ අනිත් පුතාට කියනවා. කාත් කවුරුවත් නැති ස්ථානයකට කෝෆුන්ව අරගෙන ආපු අර ආරක්ෂකයින් දෙන්න තුවක්කුව අරගෙන කෝෆුන්ගේ ඔළුවට ඒම් කරලා තියාගෙන ඉන්නවා. දැන් නම් ඉතින් තමන්ගේ මරණය ළඟයි කියලා දැනගත්තු කෝෆුන් ඒකට සූදානම් වෙනවත් එක්කම කවුදෝ කෙනෙක් පිහියකින් කපලා ආරක්ෂාවට හිටපු දෙන්නව මරලා දානවා. කවුද කියලා බැලින්නම් වෙන කවුද ඉතින් බාබාවස් තමයි. හනිෆාව ට්‍රිවැන්ටියන් කියලා කට්ටියකට ජෙරාමරෙල් බාර දුන්නයි කියලා කියපුවාම බාබාවස් කෝෆුන්වත් එක්කගෙන ගොඩ නැගිලා ඇතුළට යනවා ජෙරාමරෙල්ව හොයාගෙන. මෙයාලා ශබ්දයක් ඇති කරගෙන ඉදිරියට යද්දි මෙතන ආරක්ෂාවට ඉන්න සොල්දාදුවන් මෙයාලට පහර දෙන්න එනවා. නමුත් බාබාවස් එයාලා එක්කෙනා බැගින් එක්කෙනාව එයාටම ආවේනික ශෛලියෙන් පහර දීලා බිමට වට්ටනවා. කවුද දැන් මෙතනට එන්නේ? කොතනද ඉන්නේ කියන හැම දෙයක්ම කෝෆුන් විස්තර කරද්දි බාබාවස් ඒ හැම කෙනෙක්ටම පහර දීලා ඉදිරියට යනවා. බාබාවස්ගේ අතාල්ලලා ඒකේ පණිවිඩයක් ලියන කෝෆුන් කියන්නේ ඔයා ගිහින් ජෙරාමරෙල්ව බලා ගන්න තාත්තේ. මට පුංචි වැඩක් තියෙනවයි කියලා එතනින් පිට වෙනවා. කෝෆුන් ගියාට පස්සේ බාබාට පුංචි අමුත්තක් දැනෙනවා. ඒ ජෙරාමරෙල් ඔයා මෙහෙ නේද ඉන්නේ? ඔයා මෙතන ඉන්නවයි කියන එක මට හොඳට හඳුන ගන්න පුළුවන්. මට ඒක හොඳට දැනෙනවා. මොකද තමුන් මාව හම්බ වෙන්න ආපු පළවෙනි වතාවෙදිම මං තමුන්ගේ සුවඳ හොඳට මතක තියාගත්තා. මගේ ඉස්සරහට එනවා මිනිස්සයෝ. බයිගොල්ලෙක් වගේ හැංගිලා ඉන්නේ නැතුව පිරිමියෙක් වගේ ඉස්සරහට එනවා. හනීෆා තමුන්ට ඉපදුණු දුව. තමන්ගේම දුවෙක්ව කොහොමද වහල්කමට දෙනවාට පුළුවන් වුණේ? එයාව තමුන්ට ඉපදුණයි කියන්නත් දැන් නම් මට ලැජ්ජයි. ඔයාගේ නෙමෙයි. එයා මගේ දුව. මේ බාබාවස්ගේ දුව. මගේ දුව ඔයා කොහොමද එයාලට දෙන්නේ? ඉස්සරහට එනවා. ඇවිත් මාත් එක්ක සටන් කරනවයි කියද්දි ඇත්තටම ජෙරාමරෙලුත් මේ ලයිබ්‍රරිය ඇතුළෙමයි ඉන්නේ. නමුත් බාබාවස්ගේ ඉදිරියට එන්න එයා හුඟක් බයයි. බාබාවස් ඔයා මෙච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ටිකක් සංසුන් වෙන්න. අපි මේ ගැන කතා කරලා විසඳගමු. මගේ දරුවව වහල් වෙලඳාම් කරන ත්‍රිවැන්ටියන්ලට බාර දුන්නු ඔයා එක්ක කතා කරන්න මට කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. එයාලා හනීෆාව අරගෙන ගියේ ඇයි කියලා ඔයා දන්නවද බාබා? ඉන්න මං ඒක පැහැදිලි කරන්නම්. බාබාවස්ගේ දරුවන් දවසක මෙතෙන්ට එයි කියලා එයාලා මගෙන් දැනගත්තා. අන්න එදාට
ඒ දරුවන්ව මං එයාලට බාර දෙන්න ඕනලු. ඒ වෙනුවෙන් එයාලා මට හුඟක් දේවල් කරලා දුන්නා තමයි. නමුත් එයාලා මන් නිසා නෙමෙයි හනීෆාව මෙහෙන් අරගෙන ගියේ. හනීෆා සහ කෝෆුන් ඔයාට ඉපදුණු ඔයාගේම දරුවෝ කියලායි එයාලා හිතන්නේ. ඒකයි අරගෙන ගියේ. මේ හැම දෙයක්ම ජෙරාමරෙල් හැංගිලා ඉඳගෙනයි කතා කරන්නේ. එයාලා එහෙම ඉල්ලුවයි කියලා. ඔයාට දරුවන්ව දෙන්න නැතුව ඉන්න තිබුණානේ. ඇයි දුන්නේ? අනික මාත් එක්ක එයාලට තියෙන වෛරය මොකක්ද? මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. එයාලගේ කල්ලියේ ජෙනරල් කෙනෙක් ඉන්නවා. එයා තමයි ඔයත් එක්ක වෛර බැඳන් ඉන්නේ. අනිවාර්යෙන්ම ඔයාගේ දරුවන්ව, ඒ කියන්නේ බාබාවස්ගේ දරුවෝ ආවොත් එයාට අවශ්‍යමයි කියලා. එයා මේ තරම් අවුරුදු ගාණක් බලන් හිටියා. අතීතයේ දවසක ඔයා බාගෙට ඉවර කරපු ගනුදෙනුවක් තමයි දැන් ඔයාගේ දරුවෝ මාර්ගයෙන් හිලව් වෙන්න යන්නේ. මේ කතාව ඇහුණා විතරයි. බාබාවස් කෙනෙක්ගේ නමක් කියනවා. ඉඩෝවෝස්. ඉඩෝවෝස්ද එයාගේ නම? ඒ ජෙනරල්ගේ නම ඉඩෝවෝස්ද කියලා අහද්දි ඔව් ඒක තමයි එයාගේ නම. ඔයා බාබාවෝස්. එයා ඉඩෝවෝස්. ඒ කියන්නේ ඒ ඔයාගේ සහෝදරයාද? සහෝදරයා වෙන්න ඕන. ඒ නිසානේ ඉනිෂියල් එක එහෙම තියෙන්නේ. ඔයාගේ සහෝදරයා ඔයත් එක්ක වෛර බැඳගෙන බාබාවෝස්ගේ දරුවෝ එයාට ඕනේ කියලා අවුරුදු 17ක් එයා බලාගෙන හිටියා. මොකක්ද ජෙරාමරෙල් ඔයා මේ කරපු අපරාධය? ඔයා ඇයි එයාට බාර දුන්නේ? ඒක මහා තිරිසනෙක්. හනීෆාට එයා මොනවා කරයිද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. ජෙරාමරෙල් ඇයි මේ වගේ දෙයක් කරේ කියලා හිතලම බාබාවස්ගේ ඉවසීම නැති වෙලා එයාව හුඟක් කලබල වෙනවා. මේක තමයි බාබාට පහර දෙන්න හොඳම වෙලාව කියලා හිතපු ජෙරාමරෙල් බැට් එකකුත් අරගෙන ආවිත් හරි වීරයා වගේ ඉදිරියෙන් ඉන්නවා. මෙතනින් පස්සේ දෙන්නගේ ෆයිට් එක තමයි. නමුත් ඉතින් බාබාවස් ගැන අලුතින් කියන දෙයක් නැහැනේ. ඇස් පේන්නේ නැති ටික විතරයි. එයාගේ ගතේ ශක්තිය එහෙමම තියෙනවා. මේ ජෙරාමරෙල් නම් ඊට හත්පසින්ම වෙනස්. එයාට ඇස් පේන ටික විතරයි. බාබාවස්ගේ ඉදිරියෙන් එයාට හිට ගන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ මිනිස්සයා හරි කපටීනේ. එයා Tamanගේ සාක්කුවේ තියාගෙන හිටපු පිහියක් අරගෙන බාබාවස්ගේ කකුලට ඇනලා එතනින් පැන ගන්නවා. මේකට පුළුවන් ද මාව නවත්තන්න කියපු බාබා ඒ පිහිය එළියට ඇදලා අර ගන්නවා. ඉන්නවකෝ අද දෙකෙන් එකක් බලා ගමුයි කියලා. ජෙරාමරෙල් ඉදිරියෙන් ඉන්නවා කියලා හිතාගෙන වේගයෙන් ඉස්සරහට යනවා. නමුත් හැප්පුණේ එයාව පොත්‍රාක් එක. මාත් එක්ක හැංගි හොරා සෙල්ලම් කරන්න නැතුව ඉදිරියට එනවා. බයගුල්ලා ජෙරාමරෙල් බයගුල්ලා මගේ ඉස්සරහට එනවයි කිය එයාව කේන්ති අවුස්සන්නයි හදන්නේ. නමුත් එයා නම් ඇත්තටම බයගුල්ලෙක්ද කොහෙද? හැංගිලා ඉඳගෙනයි බාබාට පහර දෙන්නේ. ඒක තැනකදී බාබාගේ පිටට වෙඩි උණ්ඩයක් වදිනවා. කවුද කියලා බැලින්න ජෙරාමරෙල් තමයි. එයා තුවක්කුවකින් බාබාවස්ට වෙඩි තිබ්බා. එයාගේ තුවාලෙන් දැන් ලේ ගලනවනේ. ඒව හැමතැනම ගෑවිලා. ඉතින් ඒක ගෑවිලා තියෙන තැන් දිහා බල ඒක පස්සෙන්ම ආපු ජෙරාමරෙල් මගේ අතේ තියෙන්නේ මොකක්ද කියලා දන්නවද? මේකට තමයි තුවක්කුව කියන්නේ. ඔයාලගේ ආයුධ මොනවද? පිහිය, දුනු ඊතලනේ. ඒ හැම දෙයකටම වඩා මේක හුඟක් බලවත්. මේක අතේ තියෙන කෙනෙක්ට ඒක ඇඟිල්ලක් හොලවලා කෙනෙක්ව මරලා දාන්න උනත් පුළුවන්. ඒ විදිහටම මන් දැන් ඔයාගේ ඔළුවටම වෙඩි තියලා මරලා දාන්න යනවා කියනවත් එක්කම මෙහෙ කෝෆුන් ආවනේ එයාට වැඩක් තියෙනවයි කියලා කරන්න. දැන් ඒ වැඩේ මොකක්ද කියලා පෙන්නනවා. එයා මේ ගොඩනැගිල්ලට විදුලිය නිෂ්පාදනය කරනව නේද යන්ත්‍රයක්. අන්න ඒ යන්ත්‍රය ගාවට ඇවිත් කෝෆුන්ට අවශ්‍ය වෙලා තියෙන විදුලිය ජනනය වෙන එක නවත්තන්නයි. හුඟක් වෑයම් කරලා කොහොම හරි එයා විදුලිය නිපදවන එක නවත්තලා දානවා. මෙහෙ ජෙරාමරෙල් තුවක්කුවත් අතේ තියාගෙන බාබාගේ ළඟටම එනවා. නමුත් හොඳ වෙලාවට මේ අවස්ථාවේදී තමයි කරන්ට් එක නැති වෙන්නේ. බාබාට නම් මේකේ කිසි වෙනසක් නැහැ. නමුත් ජෙරාමරෙල්ට එහෙම නෙමෙයිනේ. ආලෝකය නැතුව Tamanට කිසිම දෙයක් පේන්නේ නැති නිසා ජෙරාමරෙල් ටිකක් කලබල වෙනවා. ඇයි එයා තාමත් Tamanට වෙඩි තිබ්බේ නැත්තේ? Tamanට කෙලින්ම වෙඩි තියලා මරලා දාන්න පුළුවන් තරම් වාතාවරණයක් දැන් එයාට නැහැයි කියලා තේරුම් ගත්ත බාබාව පුස්තකාලයේ ඇතුළෙම හැංගිලා ඉඳගෙන එයාට පහර දෙන්න ලෑස්ති වෙනවා. ඒ වෙනුවෙන් එයා මොකක්ද කරන්න කියලා දන්නවද? Taman මෙන්න මෙතන ඉන්නවා. අන්න අතන ඉන්නවයි කියලා ජෙරාමරෙල්ට හැංගෙන විදිහට එක විදිහේ ශබ්ද ඇති කරනවා. අඳුරේ හොඳටම කලබල වෙලා ඉන්න ජෙරාමරෙලුත් ඒ මේ අත වෙඩි තියන්න පටන් ගන්නවා කිසිම පාලනයක් නැතුව. ඉතින් මේ වෙඩි හඬ ඇතුළේ ඉන්න ජෙරාමරෙල්ගේ අනිත් දරුවන්ටත් ඇහෙනවා. මොකක්ද ඒ ශබ්දය? අපේ කාට හරි මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලාද දන්නේ නැහැ. ඉන්න මං ගිහින් බලලා එන්නම් කියලා. මෙයාලගෙන් වැඩිමල් දරුවෙක් ඒ දිහාවට යනවා. ඇස්කන් වහගෙන Tamanට බාබාගේ ශබ්දය ඇහෙන හැම දිහාවකටම වෙඩි තියලා තුවක්කුවේ තියෙන උණ්ඩ ටික අපතේ යවනවා මිසක් බාබාට කිසිම දෙයක් වුණේ නැහැ. ඒක අවස්ථාවකදී ජෙරාමරෙල්ගේ පිටිපස්සෙන් එයාට හුඟක් ළඟින්ම හිටගෙන හිටපු බාබාගෙන් එයා බේරුනේ 99න්. බාබාගෙන් එයාට හොඳ ෂොට් එකක් වැදුනා. නමුත් මේකෙන් එයාගේ අතේ තිබුණු තුවක්කුව මග හැරුණා. මේ වෙලාවේදී ඒක හොය හොය ඉන්නවට වඩා බාබාගෙන් බේරිලා එළිය තියෙන දිහාවකට දුවන එකයි හොඳම වැඩේ කියලා හිතපු ජෙරාමරෙල් ඒ දිහාවට යන්න හදද්දි බාබාවස්ට පුළුවන් වුණා එයාව නවත්ත ගන්න. බාබාට හුඟක් අසනීපයි. එක සැරයක් කකුල කැඩුනා. ඊට පස්සේ උණ ගත්තා. දැන් වෙඩි පාරකුත් කාලා ඉන්නේ. එහෙම වෙලත් එයාගේ ෆයිට් එකේ කිසි අඩුවක් නැහැ. වෙනදා වගේමයි. පොර බදාගෙන ඉන්න මේ දෙන්න අවසානයේදී පුස්තකාලයෙන් එළියට ඇවිත් එතන තියෙන කොරිඩෝවේ ඉඳගෙන ෆයිට් කරද්දි වෙඩි හඬක් ඇහිලා ඒ ගැන හොයලා බලන්න ආව නේද ජෙරාමරෙල්ගේ පුතෙක්. අන්න එයා මේ ෆයිට් එක දකිනවා. වැඩේ කියන්නේ එයාත් Tamanගේ ආරක්ෂාවට තුවක්කුවක් අතේ අරගෙනමයි ඇවිත් ඉන්නේ. මේ ෆයිට් එක දැකලා බාබාට වෙඩි තියන්න හොඳ වෙලාවක් යනකම් එයා බලන් ඉන්නකොට හොඳ වෙලාවට එතනට ආපු කෝෆුන් එයාට පාරක් ගහලා බිමට වට්ටනවා. ජෙරාමරෙල් බාබාව බිම දාගෙන පහර පිට පහර එල්ල කරද්දි එයාගේ එක අතක් අල්ලගත්තු බාබා Tamanගේ කකුල් දෙක අතර තියලා අත කඩලා දානවා. ඊට පස්සෙත් එයාව Tamanගේ කකුල් දෙක අතර හිර කරලා තදින් අල්ලගෙන වැලමිටින් එයාගේ ඔළුවටම හොඳ පාරක් ගහනවා. ඒකෙන් එයාව ටිකක් අන්දමන්ද වෙලා ගියා. මේ නිසා නේද? මෙන්න මේ ඇස් දෙක නිසා නේද ඔයා මෙච්චර දේවල් කරන්නේ? ඊට පස්සේ එහෙම නැති වෙවි කියලා බාබා ජෙරාමරෙල්ගේ ඇස් දෙක ඇතුළටම Tamanගේ ඇඟිලි දාලා ඇස් දෙක උගුල්ලලා එළියට අරගන්නවා. එයා කොච්චරවත් කෑ ගහනවා Tamanට මේ වැඩේ කරන්න එපා කියලා. නමුත් බාබා ඒ කිසිම දෙයකට ඇහුම්කන් දුන්නේ නැහැ. හනීෆාව නැති කරගත්තු දුකටයි
නිසයි එයා මෙහෙම කරන්නේ. හැමතිස්සෙම අනුකම්පාවෙන් හැමෝම දිහා බලන කෝෆුන් වුණත් මේ සැරේ බාබාවස්ට මේක නවත්තන්නයි කියලා වචනයක්වත් කිව්වේ නැහැ. ඔයාට මේක හොඳ වැඩේ කියලා හිතනවා වගේ එයා බලාගෙන හිටියේ. අනේ මගේ ඇස් දෙක මට කිසිම දෙයක් පේන්නේ නැහැ. ඇයි මට මෙහෙම කළේ කියලා ජෙරාමරෙල් විලාප තියෙනවා. බාබාවස්ට තිබුණු කේන්තිය නා දැන් ටිකක් සංසිඳන වගේ පේන්නේ. එතනින් කට් කරලා අපි රජිනව බලන්න යමු. මෑග්‍රා අක්කා කියන දේවල් වලට කැමති වුණානේ. ඉතින් එයාලා කලින්ම කතා වුණා වගේම ජෙනරල් සූසයිඩ් කරගත්ත කියලා තමන්ගේ හමුදාවට කියනවා. එයාලත් ඒක විශ්වාස කරන පාටක් පේන්නේ. අපේ ජෙනරල් ටැමැක්ටි ජෝන් එයා වීරයෙක්. මගේ නියෝගය එයාට ඉෂ්ට කරන්න බැරි වුණා. ඒ නිසා එයා මේ වගේ තීරණයක් අරගත්තේ. එයාගේ මරණය අපිට විශාල පාඩුවක් තමයි. නමුත් එයාගේ මේ ජීවිත පරිත්‍යාගය නිකන් මගහැරලා යන්න අපිට බෑ. ජෙනරල් වගේම ඔයාලත් අපේ රටේ සිංහාසනයට විශ්වාසවන්ත හමුදාවක් වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාලා හැම කෙනෙක්ම මට විශ්වාසවන්ත වෙන්න ඕන. එහෙම කරන්න ඔයාලට පුළුවන්ද කියලා අහද්දි හැමෝම පුළුවන් කියනවා. අපි අපිටම කියලා අලුත් ලෝකයක් තනන්න යනවා. එහෙදී අපිට කිසිම දුකක් කරදරයක් ඇති නොවේවි. කිසිම දෙයකට බලාපොරොත්තුවක් ඇති නොවන ආශාවන් අඩුවෙන් තියෙන නිර්ලෝභී ලෝකයක් වේවි. රජින මේ විදිහට තමන්ගේ හමුදාවට කතා කර කර ඉන්නකොට ඒ අතරමැදට පැනලා මෑග්‍රා කතා කරන්න පටන් ගන්නවා. ඔව් අපේ කේන් රජින කියන එක හරි. ඒ ලෝකේ ජීවත් වෙන කිසිම කෙනෙක් තවත් කෙනෙක්ට බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් තවත් කෙනෙක් එක්ක වෛරයක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. එහෙ සාමය සදාකල් පවතිවි. මොකද ඒ ලෝකේ මෙයා උසස් කෙනෙක් මෙයා පහත් කෙනෙක් කියලා කිසිම උස් පහත් ભેදයක් නැති වේවි. මේ වෙනකන් ඔයාලා ඒ වගේ ජීවිතයක් කවදාවත් ගත කරලම නැතුව ඇති. අලුත් පාරක ගිහින් අලුත් සමාජයක් ඇති කරලා අලුත් ජීවිතයක් ගොඩනගන්න යනවා. ඔයාලට ඒ වගේ ජීවිතයක් ගොඩනගන්න යන්නේ මමයි අපේ අක්කයි. ඒ වගේ ලෝකයකට හෝනියම්කාරයෙන්ව අල්ලන හමුදාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ ලෝකේ වෛරයක් නැහැ. උස් පහත් ભેදයක් නැහැනේ. එහෙ ඉන්න හැම කෙනෙක්ම එක හා සමානයි. ඒ නිසා ඒ ලෝකයට විච් ෆයින්ඩර් ආමි එක අවශ්‍ය වෙන්නේ නැති නිසා ඔයාලව විසිරුවා හරිනවා. ඊට පස්සේ ඔයාලා හැම කෙනෙක්ම සාමාන්‍ය හමුදාවක් විතරයි. ඔයාලටම කියලා විශේෂ කාර්යභාරයක් නැහැ. ඊට පස්සේ Tamanට කැමති විදිහට Tamanගේ ජීවිතය ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ මෑග්‍රා ළඟ ඉන්න සාජන්ට් කෙනෙක්ට කතා කරලා මේ හරිය ළඟපාත තියෙනවා. දෙපැත්තෙන්ම ලැවෙන්ඩර් මල් පැල හිටවල තියෙන පාරක්. බාබාව සහ අනිත් හැමෝම ජෙරාමරෙල්ව හොයාගෙන ගිය දම්පාට මල් තියෙන පාර ගැනයි මේ කියන්නේ. එහෙ තියෙන ඒ මල් පැලවල සුවඳින්ම ඔයාලට පාර හොයාගන්න පුළුවන් වේවි. අපි ඒ පාර දිගේ ඉදිරියට යන්න ඕනේ කියලා හැමෝටම සූදානම් වෙලා ඉන්නයි කියද්දි ඒ සාජන්ට් Tamanගේ හමුදාවට නියෝග කරනවා සූදානම් වෙන්න කියලා. ඇත්තම කියනවා නම් කේන් රජිනගේ නියෝගවලට වඩා මෑග්‍රාගේ නියෝගවලටයි මේ හමුදාව දැන් යටත් වෙන්නේ. එයා කියන දේවල් ඉහළින්ම මෙයාලා පිළිගන්නවා. ඒක එයාටත් හොඳටම තේරුණා. නමුත් මොනව කරන්නද? හරි ඕන දෙයක් වෙච්ච දෙන් Taman කරපු දේවල් මෙයාලට නොකිය හිටියානේ. ඒකම මදයි කියලා හිතලා එයා ඒක අත්හැරලා දැම්මා. හෝනියම්කාරයන් නැති ලෝකයකටනේ හෝනියම්කාරයින්ව අල්ලන හමුදාවක් අවශ්‍ය වෙන්නේ නැත්තේ. හෝනියම්කාරයන් කියලා මෙයාලා හඳුන්වන්නේ කාවද? ඇස්පේන් අයව. ඇස්පේන හැම කෙනෙක්වම අල්ලලා මරලා දැම්මොත් එයාලව හොයන්න මේ හමුදාව අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇස්පේන හැම කෙනෙක්වම අල්ලලා අපි මරලා දාන්න යනවද කියලා කේන් රජින මෑග්‍රාගෙන් අහද්දි ඔයාට පිස්සුද? මාවත් ඔයා වගේ කෙනෙක් කියලා හිතුවද? කවදාවත් ඒ වගේ අපරාධයක් මං කරන්න යන්නේ නැහැ. එයාලටත් අපි හා සමානව ජීවත් වෙන්න පුළුවන් තත්වයක් මං උදා කරන්න යනවා. අපිත් එක්කම එකතු වෙලා සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් මං නිර්මාණය කරන්න යනවා. මොකද කවදා හරි දවසක මම්මගේ පවුලේ කට්ටියව හොයා ගන්නවමයි. එයාලට ඇස්පේනවනේ. ඉතින් එයාලව කවුරුවත් හෝනියම්කාරයන් කියලා හංවඩු ගහලා ගිනි තියලා මරලා දාන්න නරකයි. ඒ නිසයි මේ හෝනියම්කාරයන් කියන සංකල්පයෙන්ම මම විනාශ කරන්න යන්නේ. එයාලව අල්ලලා දඬුවම් කරන්න හමුදාවක් නැත්තම් එයාලා Tamanගේ පාඩුවේ ජීවත් වේවිනේ. අන්න ඒකටයි මම මේ වගේ වැඩක් කරේ. ඇත්තද? ඒ කියන්නේ අපි ඔයාගේ දරුවන්ව හොයාගන්න යනවා. එහෙම එයාලව හොයාගත්තට පස්සේ මේ හමුදාව එයාලව හෝනියම්කාරයන් කියන එක වළක්වන්න ඕන. එයාලා හොඳින් ජීවත් වෙන්නත් ඕන. ඒත් එක්කම එයාලා කියන දේ මේ හමුදාව අහන්නත් ඕන. මොනවා වුණත් එයාලත් රජ පරම්පරාවේ දරුවෝනේ. එයාලා අනකොලොත් ඒක පිළිපදින්නත් මේ හමුදාව සැදී පැහැදී ඉන්න ඕන කියලයි මේ හෝනියම්කාරයන් කියන සංකල්පය එහෙම් පිටින්ම නැති කරලා දාන්න හදන්නේ. හරි මෑග්‍රා. ඔයා කියන දේවල් වලට මාත් කැමතියි. මට කිසි ප්‍රශ්නයක් නැහැ කියද්දි මොකක්? ඔයාට කැමතියිද? ඔයා කොහොමද මෙච්චර ලේසියෙන් මේකට කැමති වුනේ කියලා මෑග්‍රා අහනවා. ඔයාලා මට අවශ්‍ය දේ තාම හරියට තේරුම් ගත්තේ නැහැ. මට තියෙන එකම ආශාව මොකක්ද? මට ඉපදෙන්න යන දරුවන්ට ඇස් පේන්න ඕන. ඒ වෙනුවෙන් විතරයි මම මෙච්චර මහන්සි වුනේ. ඒ වෙනුවෙන් තමයි මං ජෙරාමරෙල්ගේ පස්සෙන්ම ගියේ. දැන් ඉතින් ජෙරාමරෙල්ව මට කවදාවත් ලැබෙන්නේ නැහැ. එයා දැන් ඔයාගේ දේපලක්නේ. ඒ නිසා මට දැන් තියෙන එකම chance එක ඔයාගේ පුතා. එයාව මම බඳින්න යනවා. එයා ගැන ටිකක් කියන්නයි කියද්දි දෙයියනේ මේක මොන වගේ අසික්කිත වැඩක්ද කියලා අපිට හිතුණට එයාට නම් ගාණක් නැහැ. අවසානයේදී මගේ පුතාව මෙයා බඳින්න යනවලු. මේක මොන වගේ නැහැකමක් වෙයිද කියලා හිතා ගන්නවත් බැරුව ඉන්න මෑග්‍රා අඩුම ගානේ එයාලට මීට පස්සේ කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වේවි කියන එකම සතුටින් Tamanගේ හිත හදාගෙන මෙතනින් පිට වෙනවා. මොනවා කරන්නත් මුලින්ම එයාලව හොයාගන්න එපයි. ඊට පස්සේ වෙන දෙයක් වෙච්ච දෙන් කියලා එයාලා හිටපු ස්ථානයේ එහෙම් පිටිම ගිනි තියලයි මෙතනින් පිට වෙන්නේ. එයාලා පිට වුණාට පස්සේ බිල්ඩිම ඇතුළේ ඉන්න කෙනෙක්ව අපිට පෙන්නනවා. වෙන කවුරුවත් නෙමෙයි. රජින පීයකින් අනපු ජෙනරල්ව තමයි. එයාව ඇයි මෙහෙ විදියට පෙන්නන්නේ කියන එක නම් හරියටම දන්නේ නැහැ. එතනින් කට් කරලා කෝෆුන්ව ජෙරාමරෙල්ගෙන් බේරගත්තු බාබාව පැරිස් ළඟට එක්කන් එනවා. දැන් ඉතින් මේ තුන් දෙනාම එකතු වෙලා හනීෆාව හොයන්න යන්න ඕන. ට්‍රිවැන්ටියන් කියන කල්ලියනේ හනීෆාව අරගෙන ගියේ. ඉතින් එයාලා ඉන්න දිහාව කන්දක් මුදුනේ ඉඳගෙන මේ තුන්
දෙනා බලන් ඉන්නවා. මොනවද පුතේ ඔයාට පේන්නේ? අපේ ඉස්සරහින් තියෙන්නේ ගිනිබත් වෙලා අළු වෙලා ගිය භූමියක්. නමුත් මේ තරම් උස කුළුණක් තියෙන මේ වගේ ගොඩනැගිලි තියෙන තැනක් මම මීට කලින් දැකලම නැහැ. ඒ වෙන මොකක්වත් නෙමෙයි. පැරිසියේ තියෙන අයිෆල් කුළුණ. වර්තමානයේ මේ තරම් ලස්සනට තියෙන අයිෆල් ටවර් එක එයාලගේ කාලේදී මේ වගේ වේවි. දැන් තියෙන පැරිසිය කොච්චර ලස්සන නගරයක්ද? මෙයාලගේ කාලේදී බලන්නකෝ. ඒක සුසාන භූමියක් වගේ. නමුත් වෙනසකට තියෙන්නේ මේක සුසාන භූමියක තියෙන නගරයක්. දුප්පත් අසරණයින්ව අල්ලන් ඇවිත් ගජරාමයට වහල් වෙළඳාම් කරන නගරයක්. ඉතින් මේ වගේ නගරයකට ගිහින් තමයි හනීෆා මෙයාලා බේර ගන්න ඕන. තමන්ගේම සහෝදරයාගෙන්, තමන් එක්ක වෛර බැඳන් ඉන්න සහෝදරයාගෙන් තමන්ගේ දුවව බේර ගන්න යනවා බාබාවෝස්. ඊට පස්සේ මොනවද වෙන්නේ කියන එක දෙවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේදී බලමු. Thank you.